ඇසළ පෙරහැර මංගල්‍යක සමාරම්භය සනටුහන් කරමින් ඉටු කරන ප්‍රධානතම චාරිත්‍රාංගයක් වන්නේ මගුල්කම් සිටුවීමේ චාරිත්‍රයයි. ශ්‍රී ලංකාවේ පත්තිරි මෑණියන් වෙනුවෙන් සිදු කරන මහා සංස්කෘතික මංගල්‍ය වන නවගමුව ශ්‍රී සත්පත්තිරි මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේදී ඊටම ආවේනික වූ පුදසිරිත් සහිතව මේ චාරිත්‍රය මහත් හරසරින් යුතුව ඉටු කරනවා. වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දිනවකවානු ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවට අනුව සුදුසු නැකත් වේලාවන් ප්‍රකාරව පිළියෙල කර මගුල්කම් සිටුවීම සඳහා කෙම්මුර දිනයක් තෝරා ගන්නවා. නවගමුව ඇසළ මංගල්‍යයේදී කප සඳහා තෝරාගනු ලබන්නේ කිරිගසක අත්තක් වීම විශේෂත්වයක්. මෙහිදී දේවාල භූමියේ පිහිටි කොස්ගසක අත්තක් භාවිතා කරනවා. කප්සිටුවීමට නියමිත දිනයට දින 3කට පෙර සිට කපු මහත්මයා අදාළ ශාකය වෙත ගොස් විශේෂිත චාරිත්‍රයන් ඉටු කරමින් වෘක්ෂ දේවතාවුන්ගෙන් අවසර ආයාචනා කරන්නේ මව ශාකයෙන් සුදුසු අතු කොටසක් වෙන් කර ගැනීම සඳහා. එලෙස පුද සත්කාර කර වෙන් කර ගන්නා අතු කොටස නැකත් දිනයේදී මගුල් බෙර වාදනය මැද්දේ සුවඳ දුම් පූජා පවත්වා හිරු උදාවට මත්තෙන් සුබ මොහොතින් කප් මඩුව තුල සිටුවා කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කරනවා. ඇසළ පෙරහැර මංගල්‍ය කිසිදු ආකාරයක බාධාවකින් හිරිහැරයකින් තොරව නියමිත කාල රාමුව තුල සිදු කර ගැනීම සඳහා දෙවියන් වෙනුවෙන් බාරවීමක් මෙහිදී සිදු කරනවා. කප් සිටුවූ දින සන්ධ්‍යාවේදී කප් මඩුව අභියස දේවාලයේ පාරම්පරික පහත රට නර්තන ශිල්පීන් සහ බෙරවාදන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් කාලපන්දාම් පූජාවක් සිදු කර යහන් දැක්ව නර්තනය පවත්වා දෙවියන් සතුටු කිරීමේ පිළිවෙතක්ද අනුගමනය කරනවා. කප් සිටුවූ දිනයේ සිට දෛනිකව කප් මඩුව අභියස සුවිශේෂී වූ වත් පිළිවෙත් ඉටු කිරීමද විශේෂත්වයක්. එදින සිට පෙරහැර මංගල්‍ය අවසන් වන තුරුම ශබ්ද පූජාවන් පහන් පූජාවන් ඇතුළු බොහෝ චාරිත්‍ර මෙහිදී කපු මහත්මයා විසින් සිදු කරනවා. මෙලෙස දෛනිකව පුද පූජා පවත්වා අවසානයේදී අවසන් රන්දෝලි මහා පෙරහැර දේවාලය වෙත ගෙවදීමෙන් අනතුරුව දිය රණකෙළි මංගල්‍ය සඳහා නැවත කල්යාණි ගංතොට කරා හේවිසි වාදන ශිල්පීන් සහ දේවාභරණ වැඩම කරවන හස්තීන් පිරිවරාගෙන යන ගමනේදී විශේෂ පුද සත්කාර සිදුකොට කප් මඩුව තුල සිටුවා තිබූ මගුල් කප ඉන් ඉවත් කරගෙන ගෞරව සම්ප්‍රයුක්තව පෙරහරින් වැඩම කරවීම සිදුවනවා. දිය කැපීමේ චාරිත්‍රය සිදු කිරීමෙන් අනතුරුව මෙලෙස ගෙන ආ මගුල් කප කෙළඩි ගඟ නදියේ පාකර හැරීම අවසානයේදී සිදු කරන්නේ සාර්ථක පෙරහැර මංගල්‍යක නිමාව සනටුහන් කරමින්.